බොහොම ස්තුතියි. මම හිතන්නේ දැන් සීනි ප්‍රශ්නයක් හින්දා මේක ටිකක් කූල් ඩවුන් වෙයි වගේ. පළවෙනි ප්‍රශ්නේ පිළිතුර ශ්‍රී ලංකාවේ රජය සතු සීනි සමාගම් සංඛ්‍යාව කොපමණද? 4ක්. ඒවායේ නම් 2 ශ්‍රී ලංකා සීමා සහිත ලංකා සීනි පුජ්‍යලික සමාගම, ගල්ඔය වැවිලි පුජ්‍යලික සමාගම, සීමා සහිත හිඟුරාණ සීනි කර්මාන්ත සමාගම දැනට ක්‍රියාත්මක අධීරයේ පවතින්නේ නැහැ. කන්තලේ සීනි සමාගම දැනට ක්‍රියාත්මක අධීරයේ පවතින්නේ නැහැ. ඊට පස්සේ ඒකේ තුන්වෙනි කොටස දැනට ආනයනය කරලා තියෙන සීනි පිළිබඳව විස්තරයක් ඔබතුමා අහනවා. ශ්‍රී ලංකා රේගුව මගින් ලබාගත් තොරතුරු ඇමුණුම එකේ මම සභාගත කරන හැන්සාඩ් වාර්තාවට ඇතුල් කරන කියලා ඉල්ලා හිටන කරු කතානායකතුමනි, මේකේ වැදගත් දේ සීනි අපේ රටේ ජනතාව කොච්චර ආනයනය කරලා පාරිභෝජනය කළාද කියලා දැනගන්න මම කියන්නම්. 2024 අවුරුද්දේ අපි සීනි කිලෝ කෝටි 56.4ක් ආනයනය කළා තියෙනවා. ඒ කියන්නේ මිලියන 564ක් කිලෝ. ඊට පස්සේ ඒකට වියදම් කළා තියෙනවා අපි බිලියන 112ක්. 2025 ජනවාරි පෙබරවාරි මාස දෙකේ විතරක් අපි දැනට තියෙන වාර්තා අනුව සීනි කිලෝ කෝටි 14ක් අපි ආනයනය කළා තියෙනවා. මිලියන 140ක්. ඒකට වියදම් කළා තියෙනවා බිලියන 24ක්. මිලියන 24,757ක්. මේක මම අවුරුදු 2022 ඉඳලා 2025 ජනවාරි පෙබරවාරි දක්වා සියල්ලම හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටනවා. හතරවෙනි කොටස දැනට විකුණාගත නොහැකිව රජයේ සතු කර්මාන්ත ශාලාවල පවතින සීනි ප්‍රමාණය සහ එතනෝල් ප්‍රමාණය මෙතුමා අහලා තියෙනවා. ගල්ඔය වැවිලි පුජ්‍යලික සමාගම අපේ සීනි තියෙනවා 2025 3.3 මාර්තු 3ට මෙට්‍රික් ටොන් 6000ක්. එතනෝල් තියෙනවා 20 ලක්ෂයක් මිලියන 2ක්. ලක්ෂ 20ක්. ඊට පස්සේ සීමා සහිත සීනි පුජ්‍යලික සමාගමේ තියෙනවා අපේ ලංකා එකේ මෙට්‍රික් ටොන් 17696ක් පැල්වත්ත සහ සෙබනගල. එතනෝල් ප්‍රමාණය තියෙනවා ලීටර් 3,50,000ක්. එකතුව ගත්තොත් දෙකේම සීනි මෙට්‍රික් ටොන් 23,696යි එතනෝල් 23,50,000යි ලීටර්. ඊට පස්සේ පස්වෙනි කොටස ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග අහල් තියෙනවා. ප්‍රධාන වශයෙන් අස්වැන්න වැඩි කිරීම සඳහා නව ප්‍රදේශවල වගාව පුළුල් කිරීම, ගල්ඔය පුජ්‍යලික වැවිලි සමාගම යටතේ හෙක්ටයාර 1000ක හුදකලා උක් බීජ තවාණක් ස්ථාපිත කිරීම, නව වගාක්‍රම හඳුන්වා දීම, ලැඩ රින් පිට් කියන ආකාරයේ වගාක්‍රම. පහත සඳහන් ක්‍රියාමාර්ග මගින් අස්වැන්න වැඩි කිරීමට අපි යෝජනා කරනවා ගරු කතානායකතුමනි. ඒකාබද්ධ වල් පැලෑටි කළමනාකරණය, පලිබෝධ හා රෝග පාලනය, ඒකාබද්ධ පාංශු පෝෂක කළමනාකරණය, වඩා සුදුසු ප්‍රබෝධ තෝරා ගැනීම, pH අගයන් සිතියම් ගත කිරීම, නිවැරදි වගාක්‍රම භාවිතය, පොහොර අපතේ යෑම අඩු කිරීම, නව වාරික්‍රම හඳුන්වා දීම, ඩිප් ඉරිගේෂන්, ජෛව පොහොර වැඩි දියුණු කිරීම, උදාහරණ ගෝල්ඩන් වොෂ්, ලික්විඩ් ෆර්ටිලයිසර්, බයෝචිය, බ්ලැක් ගෝල්ඩ්, ග්‍රෝත් ප්‍රොමෝටර්, සොයිල් කන්ඩිෂනර් ආදී වශයෙන් නවෝත්පාදන හඳුන්වා දීම, යාන්ත්‍රික පිහිට සිටුවීම් ක්‍රම, සයිලේජ් සකස් කිරීම, කොම්පෝස් ඇප්ලිකේටර්, පාංශු කැනීම් යන්ත්‍රය, නිරවද්‍ය කෘෂිකර්මාන්තය. මේ කියන යෝජනා අපි ඉදිරිපත් කළා තියෙනවා. කර්මාන්තය ශාලා පුළුල් කිරීමේ කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙනවා. දිනකට උක් ටොන් 2500කින් ධාරිතාව වැඩි කිරීම, සීනි උකහා ගැනීමේ ප්‍රතිශතය 108 දක්වා වැඩි කිරීම, වසරකට සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 54000 දක්වා වැඩි කිරීම. ඊට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔබතුමාගේ 6 වෙනි ප්‍රශ්න ඔබතුමා අහලා තියෙන්නේ පහයි ඊළඟ සීනි කර්මාන්තයේ තිරසාර සඳහා විකුණුම් වැඩි කිරීම, 7 සීනි කර්මාන්ත ශාලා අලුත් වැඩියා කර නව උපාංග ලබා දීම කටයුතු කිරීම. අර යෝජනා යටතේ තියෙන ඒවා. ශ්‍රේෂ්ඨ නිලධාරීන් විසින් උග්ගොවි මහතුන්හට වගාවේ තාක්ෂණික දැනුම ලබා දෙන අතර එමගින් ප්‍රශස්ත අස්වැන්නක් ලබා දෙන්නේ.